එකේ දරුවන්ගේ අනාගතය සාර්ථක කරන්න ඒ පිටුපස හිටපු තවත් එක් ශක්තියක් වුණ කෙනෙක් එක්ක තමයි අපි මේ විදිහට කතා කරන්න සූදානම් වෙන්නේ. ඉතින් අද දවසේ දරුවෝ මේ විදිහට ග්‍රැජුවේට් වෙද්දී සර්ට මොකද හිතෙන්නේ? ඇත්තටම මේ අපේ සෙකන්ඩ් බැච් එක සෙකන්ඩ් බැච් එක ඇත්තටම මේ මියුසික් ඕනර්ස් ඩිග්‍රී පටන් අරන් දැන් අවුරුදු 5ක් වෙන්න ආවා. ඉතින් අපි ඇත්තටම අපිට ලොකු කියන්නේ අපි මේක පටන් ගත්තේ ලොකු ටාගට් එකක් ඇතුව. මොකද ස්ටේට් යුනිවර්සිටි එකේ විතරයි මෙතෙක් අපි ඩිග්‍රියක් තිබ්බේ. අපි තමයි one and only non state යුනිවර්සිටි එකක් අපි ඩිග්‍රී ඔෆර් කරන්නේ. කියන්න ඕන කියන්නේ වෙන වෙන ස්ට්‍රීම්ස් වලින් A levels කරලා ළමයිට අපි opportunity දෙන ෆස්ට්ම ඩිග්‍රී අපි ලොන්ච් කරේ SLTC Music School. ඒකට අපිට ඇත්තටම හරි සතුටුයි ළමයි මෙහෙම අරගෙන දැන්ට ගොඩක් අය ප්‍රොෆෙෂනල් කරනවා මියුසික් එක ෆීල්ඩ්ස් වල ඉන්නවා. ටීචිං, ඇඩ්වර්ටයිසිං and sound technology. ඇත්තටම අද 34ක් ග්‍රැජුවේට්ලා අවුට් වෙනවා. මට ඇත්තටම සතුටුයි හෙඩ් ඔෆ් ඩිපාර්ට්මන්ට් විදියට. ඔව් එතකොට සර්ට හෙඩ් ඔෆ් ඩිපාර්ට්මන්ට් විදිහට මියුසික් ස්කූල් එකෙන් අද ග්‍රැජුවේට් වෙන ස්ටුඩන්ට්ස්ලට දෙන්න තියෙන පණිවිඩය මොකක්ද? ඇත්තටම පණිවිඩය තමයි ඒගොල්ලෝ අපි යටතේ අවුරුදු 4ක් විවිධ විෂය ධාරාන් ඔස්සේ North Indian music, Western classical, the sound technology කියන මේ විෂය ධාරාවන් 3ක් ඔස්සේ ඒගොල්ලෝ අපිත් එක්ක සම්බන්ධ වුණා. ඒ ඇත්තටම අපි කියන්නේ මේ දේවල් හොඳට ඒගොල්ලෝ හදාarලා තියෙනවා. ඉතින් ඒගොල්ලගේ අනාගතය අපිට ඇත්තටම අනාගතයේ හොඳ මියුසිෂියන්ලා, හොඳ ටීචර්ස්ලා, හොඳ පර්ෆෝමර්ස්ලා ඒ අතර ඉන්නවා. ඒ වගේම සර් එළිය පිරිසක් බලාගෙන ඉන්නවා SLTC එකට ඩිග්‍රී එකක් හදාරන්න එන්න. සර්ට හිතන විදිහට ඇයි දරුවෙක් SLTC එක තෝරගන්න ඕනේ? ඇත්තටම SLTC එක අර තෝරගන්න මම කලින් කිව්වා වගේ SLTC එක අපි මියුසික් ස්කූල් එක පැත්තෙන් ගත්තොත් අපි විතරයි non state A level විවිධ විෂය ධාරාවන්ගෙන් හදාරලා කොමර්ස්, සයන්ස්, මැත්ස් කියන විෂය ධාරාවෙන් හදාරලා අපි විතරයි ඔප්චුනිටි එකක් අපි SLTC එකේ නිර්මාණය කරලා තියෙන්නේ. ඒක නිසා තමයි ඇත්තටම SLTC මියුසික් ෆැකල්ටි එක අනිත් ස්ටේට් යුනිවර්සිටි වලින් වෙනස් වෙනවා. ඔව් ඉතින් අපිට සර්ත් එක්ක කතා කරන්න ලැබීම සතුටක්. ගොඩක් ස්තුතියි සර් අද දවසේ අපිත් එක්ක මේ විදිහට එකතු වුණාට. ස්තුතියි.